අයිබෝන් මචං. ආයිබෝවන් කොහොමද මචං? හොඳයි. මේ මොකද තත්ත්වය? තත්ත්වේ විශේෂයක් නම් නෑ යන විදිහටම යනවා වැඩ කටයුතු ටික. ලංකාවේ තත්ත්වෙත් එහෙම කියන්න විශේෂම වෙනසක් හොඳකුත් ප්‍රබල නැහැ වූ නරකුත් නැහැ. දේශපාලන කටයුතු යන විදිහට යනවා. මේ අද අපි මොනවා ගැනද කතා කරන්නේ සාමාන්‍යයෙන්? අපි අද කතා කරන්න මාතෘකාව කරගන්නේ පාරිභෝගික සේවය ලංකාවේ නගා සිටුවීම තුළින් කොහොමද ලංකාවේ සමාජය සහ ආර්ථික තත්ත්වය දියුණු කරගන්නේ කියන එක. පාරිභෝගික සේවාව දියුණු කර ගැනීම මගින් අපි කොහොමද ලංකාවේ ආර්ථිකයයි සමාජ මට්ටමයි හදාගන්නේ කියන එක. උදාහරණයකට ගත්තොත් අපි හැමතිස්සෙම පාරිභෝගිකයෙක්. අපි ඉපදිච්ච වෙලාවේ ඉඳන් පාරිභෝගිකයෙක්. අපි ඉපදිලා ආපහු මැරෙන්න ගියපුවාම මැරිලා වලලන පෙට්ටිය පවා අපිට මිලදී ගන්න වෙනවනේ කාගෙන් හරි. එතකොට මේ ජීවිත කාලය පුරාවට අපි ඉස්පිරිතාලක වෙන්න පුළුවන්, ෆාමසි එක වෙන්න පුළුවන්, ඉස්කෝලේක වෙන්න පුළුවන්, කොලෙජ් එකක වෙන්න පුළුවන්, බැංකුවක වෙන්න පුළුවන්, රජයේ ආයතන නොයෙකුත් ආයතන වෙන්න පුළුවන්, අපි දුරකථන සමාගම් වල වෙන්න පුළුවන්, හැමතිස්සෙම අපි පාරිභෝගිකයෙක්. ඔව් අනිවාර්යයෙන්. එක්කෝ අපි පාරිභෝගිකයෙක්, එහෙම නැත්නම් අපි වෙලෙන්දේ. ඔය චරිත දෙක ඇතුළේ අපි දෝලණය වෙනවා. අපි රස්සාව කරන්න ගියපුවාම අපි එතන අපේ සේවය ලබා දෙනවා අපේ එන ගනුදෙනුකාරයන්. අනිවාර්යයෙන්. එහෙම නැත්නම් අපි සේවාවක් ලබා ගන්න. ඒකේ මට්ටම අපි දියුණු කරගත්තොත් across the channels across the country. එතකොට අපිට පුළුවන් නිකම්ම මේ රටේ ආර්ථිකයයි සමාජයයි කියන දේ හදාගන්න. මොකද පාරිභෝගිකයෙක් සැනසුනහම ළමෙක් ඉපදිච්ච වෙලාවේ උප්පැන්න සහතිකේ ඒක ලබා ගන්න හරි ක්‍රමවේදයක් ඔන්ලයින් කිසිම කරදරයක් නැතුව තියෙනවා නම් එතකොට මේ ඉපදිච්ච වෙලාවේ ඉඳන් මේ දෙමව්පියන්ගේ ළමයා ඉපදිච්ච වෙලාවේ ඉඳන් ළමයා කස්ටමර් සැටිස්ෆයි වෙලානේ තියෙන්නේ. ඒ සැටිස්ෆයි වෙච්ච කස්ටමර් කෙනෙක් කියලා කියන්නේ ප්‍රීතිමත් පාරිභෝගිකයෙක් කියලා කියන්නේ නිකම්ම සමාජයේ හීල් වෙන්න පටන් ගන්නවා. ඒ මචං මේ අපි සාමාන්‍යයෙන් අපි දැන් මෙච්චර කාලයක් ජීවත්ලා ඉන්නවා. හැමතිස්සෙම අපි මොකක් හරි ඒ කියන්නේ රජයෙන් මොකක් හරි අපි ලිපි ලේඛනයක් ගන්න ගියපුවාම අපි සෑහෙන්න කරදරයටපත් වෙනවා අපි හැමෝම. කොච්චරක් රස්තිය දෙනවද කියලා හිතන්නකෝ. ඔය කාලය දැන් ප්‍රාදේශීය සභාවකට පළාත් සභාවකට රජයේ වෙනත් දෙපාර්තමේන්තුවකට කොහෙට ගියත් කොටින්ම කියනවා රජයේ පවා හිර වෙලා තියෙන තැන් තියෙනවනේ මේ සමහර ප්‍රොජෙක්ට්ස් කරගන්න බැරුව. සමහරලාට කියනවා මෙතනින් ඩොකියුමන්ට් එක අරන් එන්න මේක දෙන්න මේක ගන්න අර ඩොකියුමන්ට් එක ඕනේ. ඉතින් අර ඒ කියන්නේ අර ඒක 아무තු චක්‍රය යන්නේ. ඔව්. දැන් මගේ අර අඹතලේ තියෙන ඉඩමට වෙලා තියෙන දේ අපි දෙන්නම දන්නවනේ මොකද්ද වෙලා තියෙන්නේ. එතන ඒ ගොඩනැගිල්ල හදාගන්න කොයිතරම් අපිට ප්‍රශ්න වලට මුහුණ දෙනවද කියලා. එතකොට මේ තනි පුද්ගලයෝ කුඩා හා මධ්‍යම ව්‍යාපාර කොච්චරක් ලංකාවේ හිර වෙලා තියෙනවද? ඒගොල්ලන්ට හරියට ව්‍යාපාරය කලට වේලාවට බලාගන්න බැරුව මොකද්ද මේ කලට වේලාවට ව්‍යාපාරය ආරම්භ කරගන්න බැරුව අදාළ භාණ්ඩය ලංකාවට ආනයනය කරගන්න බැරුව අදාළ භාණ්ඩය ලංකාවෙන් කිසිම කරදරයක් නැතුව එක්ස්පෝර්ට් කරගන්න බැරුව හිර වෙච්ච තැන් කොච්චර තියෙනවද? ඒක නිසා මේක පැහැදිලිවම අපි හිර වෙලා ඉන්නේ. මම ඕක අපි හොඳටම දකින තැනක් තමයි මේ අපි මේ බැංකුවකට ගියපම තියෙන අපිට කරදරේ. දැන් මම දැකලා තියෙනවා මොකද්ද පෞද්ගලික බැංකුවකට ගියපුවාම විනාඩි 10යි 15යි 20න් කරන්න පුළුවන් වැඩේ අපේ රජයේ බැංකුවකට ගියපුවාම පැයක් දෙකක් යනවා. පැයක් දෙකකින් කරගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. සමහර වෙලාවට එදා ඒක කම්ප්ලීට් වෙන්නේ නැතුව ආපහු මේ මනුස්සයට ආපහු දවසක එන්න වෙනවා. නැත්තම් දැන් අපි ඔය සරල මට්ටමේ ගිණුමක් ආරම්භ කරන්න හෝ පොඩි ඔය බිම් මට්ටමේ දෙයක් නේ අපි ඔය කියන්නේ ප්‍රාථමික මට්ටමේ දෙයක් නේ. එහෙම නැතුව අපි හිතමුකෝ සාමාන්‍යයෙන් ලෝන් එකක් වගේ ගන්න කියලා. ලෝන් එකක් ගන්න පුළුවන්ද කියන්නකෝ රජයේ ආයතනයකින්. මාස 3ක් මාස 6ක් යන්නේ නැතුව. ඒක ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන මේ වික්ටෝරියානු ක්‍රමය ඇතුලේ මේක ඩිසයින් කරලා තියෙන්නේ ලෝන් එක දෙන්න නෙමෙයි. ලෝන් එක නොදී ඉන්න තමයි. ඒක ලෝන් එක නොදී ඉන්න තමයි ඔක්කොම වැඩ කරන්නේ. දැන් පෞද්ගලික බැංකුවකට ගියපුවාම අපි ඇත්තටම පාරිභෝගිකයෙක් හැටියට ඒගොල්ලෝ සලකනවානේ. ඒගොල්ලෝ කොහොම හරි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක විකුණ ගන්න හදන්නේ. ඒගොල්ලන්ගේ ලෝන් එක කියන ප්‍රොඩක්ට් එක ඒගොල්ලෝ කොහොම හරි අපිට දෙන්නයි බලන්නේ. අපි කතා කරලා අපේ පස්සෙන් හරි ඇවිල්ලා දෙන්නයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. අපේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලෝ ඒක විසඳන්න ඔප්ෂන්ස් දෙනවා. ඔයා මෙහෙම කතා කරන්න. මේ ડોකියුමන්ට් එකේ මෙන්න මෙතන තමයි අඩුපාඩුව තියෙන්නේ. ඔයා මෙන්න මේ ආයතනයට යන්න ගිහලා මේක නිවැරදි කරගන්න එන්න. දැන් මේ අපේ පෞද්ගලික අත්දැකීමනේ. දැන් අපි එවෙනවා කියලා හිතන්නේ. මොකක්ද ඒකට කියන්නේ? ඇයි ඒ කියන්නේ අපි දැන් පෞද්ගලික ඒකයි රජේව මොකද රජේවා ඇත්තටම මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ
දායකත්වය මත තියෙනවනේ. ඇයි ඒවා මේ මොකද ඔව්. හිතන්නේ? එහෙම වෙලා තියෙන්නේ අපේ මේ ගතානුගතික ක්‍රමය. අපේ ගතානුගතික මේ ක්‍රමය සහ අපේ ගතානුගතික චින්තනය මේ රජයේ ආයතනවල ඉන්න සේවකයන්ව මේ දූපත් මානසිකත්වයෙන් එළියට නොගැනීම. මොකද රජයේ සේවකයේ රජයේ සමහර මම මේ මොනවද මේ මිනිසුන්ව මේ කැටගරයිස් කරන්න හදනව නෙමෙයි. ඔව්. ඒ වුණාට රජයේ සමහර වෙලාවකට ස්පිරිතාලයකට ගියපුවාම විශේෂඥ වෛද්‍යවරයා ඔයාට අනුකම්පාවෙන් ආදරෙන් කතා කරත් හරිද? එතන ඉන්න පල්ලෙහා මට්ටමේ සුළු සේවකයන් වාට එහෙම ආදරෙන් කතා කරන්නේ නැහැ. කීයටවත්. ඔයා රෝගියෙක් වෙලා ඔයාගේ ඇඟේට කඩම්පණි කරන්නේ. අපි අපේ ඉස්කෝලේ තත්ත්වය දන්නවනේ. අපේ ඉස්කෝලේ අපේ කාර්ය සහායකතුමාගේ සහයෝගය ඕනේ විදුහල්පතිකින් වැඩක් කරගන්න. මොකද එයා අපිත් එක්ක තරහ වෙලා හිටියොත් එහෙම කවදාවත් ඩොකියුමන්ට් එක මේට ප්‍රින්සිපල්ගෙන් සයින් එක ගන්න හම්බෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් නෙදී දැන් අපි ගියොත් එහෙම සාමාන්‍ය දෙපාර්තමේන්තුවකට හරි අමාත්‍යාංශයකට හරි ඒකේ සුළු සේවකයන්ගේ තියෙන ප්‍රශ්නේ කොහොමද? මෙන්න මේ මානසිකත්වය. ඔව් මෙන්න මේ චින්තනයේ මේ ගතානුගතික ක්‍රමය අපි මුල ඉඳන්ම ඒ කියන්නේ වික්ටෝරියානු ක්‍රමයෙන් පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා අපිට සුද්ධ දීපු දෙයක්. අපි තාම ඒක එල්බගෙන ඉන්නවා මේ ගතානුගතික නීති ක්‍රම මේ චාරිත්‍ර වාරිත්‍ර පවා තියෙන මේ මං කියන්නේ කාර්යාල මේ ඔෆිස් මේ රජයේ කාර්යාලවල තියෙන ක්‍රමය පවා ඒකෙන් අපි එළියට එන්න ඕනේ. ඒක මේ සුළු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ ඇඟට කාවැදිච්ච දෙයක්. දැන් අපි හිතන් ඉන්නවනේ තරුණයන් එතනට යමු වුණාම මේක හැදේ කියලා. දැන් අපි හුඟක් වෙලාවට හිතුවා මේ අලුත් ජෙනරේෂන් එක පොලිසියට ජොයින් වුණාම පොලිසිය වෙනස් වෙයි. එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලොත් අර පොලිසිය දැන් තියෙන සිස්ටම් එකටම ටික ටික අනුගත අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හිතන් හිටියා මේ මිලේනියල්ස්ලා කැම්පස් යන්න පටන් ගත්තාම අපිට කවදාවත් ආපහු නවකවදේ අහන්න වෙන එකක් නැහැ කියලා. නෑ. ඒක ගානට ඒක පෙරිපෙරි ඒක පරම්පරාවට ඉස්සරහට යනවා. ඔය වගේ හොඳ දෙයක් ප්‍රොමෝට් කරන්න බෑනේ. ඔය වගේ හොඳ චාරිත්‍ර වාරිත්‍ර ප්‍රොමෝට් කරන්න බෑ කැඩිලා. නරක දේ කොහොමත් පැතිරෙනවා. අයිතක මේ මච අපි කතා කරග අපි ඉස්සල්ල මේ ගැන කතා කරන්නකොට මතක් කරග දීපු දෙයක් තමයි අර මේ වෛද්‍යවරු මේ අපි ස්ට්‍රයික් එකකට යනකොට කාවෙනුවෙන් යන්නේ කියන එක. මොකද ඒක තමයි. ඔයා අහලා තියෙනවද ඔයාගේ ජීවිත කාලය ඇතුළත රජයේ කිසිම ආයතනයක් ස්ට්‍රයික් කරලා තියෙනවා පාරිභෝගිකයන් වෙනුවෙන්? සාමාන්‍ය මිනිස්සු වෙන. ගුරු සංඝම් ස්ට්‍රයික් කරන්නේ ගුරුවරු වෙනුවෙන්. හෙදියෝ ස්ට්‍රයික් කරන්නේ හෙදියෝ වෙනුවෙන්. රෝගියා වෙනුවෙන් නෙමෙයි. වෛද්‍යවරු ස්ට්‍රයික් කරන්නේ වෛද්‍යවරු වෙනුවෙන්. වෛද්‍යවරු දැන් ඔය බාල බෙහෙත් ඇවිල්ලා ඔය දැන් මේ ආණ්ඩුව යටතේ පවා ඇතිලා තියෙන ඔය ප්‍රශ්නේ. ඔය ප්‍රශ්න වෙනුවෙන් වෛද්‍යවරුන්ට පියවරක් ගන්න බැයිද? දැන් ඒගොල්ලෝනේ අන්තිමේදී ලියන්නේ කොලේක. ඔය බාල බෙහෙත් නම් අන්තිමේදී ඔක බාල බෙහෙත් ඉබේ එංගට යන්නේ නැහනේ මේ රෝගියෙක්ගේ. ඒ බාල බෙහෙත් නම් ඇයි වෛද්‍යවරු ඒකට තීරණයක් නොකරන්නේ? පාරිභෝගිකයෙක් හැටියට, රෝගියෙක් හැටියට, කස්ටමර් කෙනෙක් හැටියට නැත්තම් ලංකාවේ පුරවැසියෙක් හැටියට අපි බොහොම අසරණ තැනක ඉන්නේ. අපි හැම පැත්තෙම විශේෂයෙන්ම දැන් ඔය මතක් කරපු කාරණේත් එක්ක අපි බලමුකෝ මේ ලංකාවේ කෑම බීම වල තියෙන ආහාර වල තියෙන සුරක්ෂිතතාවය. හරි අපිට 100% විශ්වාසයෙන් කියන්න පුළුවන් ද ආසනික් නැහැ කියලා අපේ මේ එළවලු වල. ගෙන්නන්නේ පොර 100% ප්‍රමිති සාගතව ගෙන්නන්නේ කියලා. නෑනේ. දැන් අර අපි පොඩ්ඩක් හිතලා බලපුවාම මේ සිස්ටම් එක කොයිතරම් ජරා ජීර්ණ වෙලාද තියෙන්නේ කියලා. දැන් රජයේ ආයතනයකින් බැංකුවකින් ණය ගන්න ගියපුවාම පොඩි මිනිස්සෙකුට කොයිතරම් කරදර කරත් කෝටි 500 කෝටි 1000 ණය කීයක් කපා හැරලා තියෙනවද මේ අනිවාර්යයෙන්ම ලොකු ව්‍යාපාරිකයන්ගේ ඉස්සරත් කරලා දෙනවා අදටත් කරනවා ගිය ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙනුත් කරා මේ ආණ්ඩුවෙනුත් අනිවාර්යෙන් කරලත් ඇති අපි දන්නේ නැහැ කරයි ඉස්සරහට මොනවාද සියලු ආණ්ඩු වලින් කරලා තියෙනවා. ඒක ඒගොල්ලන්ට ඔය ප්‍රශ්න නැහැ. ඒගොල්ලන්ගේ බෑන්ක්‍රප්ට් යන ව්‍යාපාරයකට ඒ ව්‍යාපාරය ගොඩ ගන්න කිසිම කරදරයක් නැතුව මොකද කන්ටැක්ට් තියෙන නිසා. කන්ටැක්ට් තියෙන නිසා. ඒකින්ද මේක මෙන්න මේ තියෙන බොටල් නෙක් එක අපි කැඩුවා. මේ බොටල් නෙක් එක කැඩුවොත් මිනිස්සුන්ගේ අර දෙවුර මත තියෙන අනවශ්‍ය බරක් මේ බර අවශ්‍ය බරක් නෙමෙයි මේ සුද්ධ අපිට දීපු මේ වික්ටෝරියානු ක්‍රමය තුල තියෙන අනවශ්‍ය බරක් මේක කැඩුවා නම් එහෙම මිනිස්සුන්ට උඩට එන්න ලේසි
මිනිස්සු මේක නිකන් වැලි කොට්ටයක් ඉනේ බැඳලා පීනන්න කිව්වා වගේ වැඩක් මේ මෙතන වෙලා තියෙන මේ ආයතන වල. මේක ඒ ආයතන වල වැඩ කරන අයට තේරෙන්නේ නැහැ. ළමෙක්ව පාසලකට දාගන්න ගියපුවාම තියෙන කරදරේ. ඒ කියන්නේ හැමෝම කැමතිනේ හොඳ පාසලකට දාගන්න. අනිවාර්යෙන්. ඒක දෙමව්පියන්ට කොයිතරම් බරද? හොඳ පාසලකට දාගත්තේ නැත්තම් මචං. ඇත්තටම අද තියෙන ක්‍රමයේ යටතේ මේ අපේ ලංකාව හැඩ ගැහිලා තියෙන ක්‍රමයේ යටතේ ඒ ළමයාගේ මේ අනාගතයේ ඩිසයින් වෙනවා මේ තීරණය වෙනවනේ ඒ දාන පාසල ඇතුළේ. අනිවාර්යෙන්. ඉතින් ඒක හරිම සෝචනීය තත්ත්වයක් නේ. මොකද එතකොට අපි එතකොට මේ සිංහල බෞද්ධ මිනිස්සුද අපි මේ රේසිසම් කියන එක ප්‍රතික්ෂේප කරාට අපි වෙන වෙන විදිහේ කුල ක්‍රමයක් දැන් පටන් ගන්න තියෙනවා. පාසල් අනුව කුලය, ගියපු යුනිවර්සිටි අනුව කුලයක් යනවා. වෙනම පන්තිවාදයක් තියෙනවා මෙතන මේ පන්තිවාදයක් පැහැදිලිවම තියෙනවා. රජයේ සේවකයෝ සහ රජයේ සේවකයෝ නොවන පෞද්ගලික සේවකයෝ කියලා පන්ති භේදයක් තියෙනවා. ඊට පස්සේ හොඳේ පාසල් වලට ගියපු ළමයින්ගේ සහ සාමාන්‍ය පාසල් වලට ගියපු ළමයින්ගේ පන්ති භේදයක් තියෙනවා. රජයේ යුනිවර්සිටි එකට ගියපු අයගේ සහ පෞද්ගලික යුනිවර්සිටි එකට ගියපු අයගේ පන්ති භේදයක් තියෙනවා. කොයිතරම් පන්ති භේදයක් මෙතන හදලා තියෙනවා. ඔය පන්ති භේදය හැදුවට අවසානයේදී හැමෝටම යන්න ඕනේ ප්‍රයිවට් හොස්පිටල්ස් වල. දැන් හරියට බෙහෙත් කරගන්න ඕන නම් යන්න ඕනේ ප්‍රයිවට් හොස්පිටල් එකකට. ඒක නෙමෙයිද මානසිකත්වය? ඔව් අනිවාර්යෙන්. හොඳට ඉගෙන ගන්න ඕන නම් යවන්න ඕනේ ලංකාවෙන් එළිය යුනිවර්සිටි එකට. ඉතින් මේක මචං අර මුල මද අග පැටලිච්ච පම ගාලක්. මොකද ඔය කියන විදිහට ඔය මේ අපිට පෙන්වන්න හදන තරම් රජයේ යුනිවර්සිටි එකට ගියපුවාම ඔය තරම් දෙයක් තියෙනවනම් ඔය මේ මොනවාද වෘත්තීය සංගම් වලිනුයි අධ්‍යාපනඥයෝනුයි හැමෝම පෙන්වන්න හදන තරම් ඔය තරම් ඉස්තරම් නම් අපේ මේ ලංකාවේ තියෙන රජයේ විශ්වවිද්‍යාල ටික ඒ රජයේ විශ්වවිද්‍යාල වලින් එළියට එන පිරිස නෙමෙයිද රාජ්‍ය ආයතන වලට ගිහිල්ලා අපිව පාලනය කරේ දැන් පෞගේ අවුරුදු 73ක් තිස්සේ. දැන් මේ ආණ්ඩුවෙත් ඒගොල්ලෝ නෙමෙයි දින්නේ. ඔව්. එහෙනම් මේ රට සුඛිත මුදිත වෙලා තියෙන්න බෑ. දැන් මේ වෙනකොට. ඒක තමයි අපි මේ මානසිකත්වය කඩලා මේක මචං අර බල්ලගේ වලිගේ බල පස්සේ දුවනවා වගේ පිස්සුවක් මේක කඩලා ඉවරලා මිනිස්සුන්ට ජනතාවට ඇත්ත පෙන්නලා පැහැදිලිවම අපි පැහැදිලි මතයක ඉන්නවා රජයේ ව්‍යාපාර කරන්න හොඳ නැහැ කියන එක. රජයේ කිසිසේත්ම ව්‍යාපාර කරන්න හොඳ නැහැ කියන එක. මොකද මම ඔබට කියලා දෙනවානේ මේ ලංකාවේ ටිකට් එක ලංකාවේ මිනිස්සුන්ට ගෙදර යන මිනිස්සුන්ට ටිකට් එකේ ගාණ අඩුයි. ලංකාවට ගිහිල්ලා ඉන්දියාවට යන මිනිස්සුන්ට ටිකට් එකේ ගාණ අඩුයි. ඊට වඩා සැලකිය යුතු මුදලක් අඩුයි. ඉතින් ඕක තමයි අපේ තත්ත්වය. ඕක තමයි අපේ තත්ත්වය. අපි අද මේ ප්‍රශ්නය හේතු පිළිබඳව කතා කරන්නේ. අපි දැන් ඊළඟ පාර මේ මොනවද කතා කරන්නේ අපි? අපි බලමු එතකොට රජයක් හැටියට ඒගොල්ලොන්ට කොහෙන්ද පැහැදිලිවම ඒ කියන්නේ නීති පද්ධතිය වෙනස් කරන්නේ නැතුව ඇටිටියුඩ් එක වෙනස් කරගෙන කොහොමද අපි මේක මිනිස්සුන්ට අපි කොහොමද කියන්නේ ජනතා හිතයිසි ජනතාවාදී ක්‍රමයකට එළඹෙන්නේ කොහොමද අනිත් පැත්තට අපි මේ තියෙන ප්‍රශ්නයක් කරගන්නේ නැතුව අපි කොහොමද සමාජයක් හැටියට මේක කඩාගෙන ඉස්සරහට යන්නේ කියන. මොකද අපිට මේ තියෙන පවර නිසා අපේ දියුණුවේ තියෙන වේගය අඩු කරන්න බෑනේ. ඔව් ඒක නිසා අපි කොහොමද ධෛර්යමත් වෙලා අපි කොහොමද අනිත් මිනිස්සුන්ගේ අවවාද උපදෙස් වල මත පිහිටලා නැත්නම් අනිත් අයගේ අත්දැකීම් මොකද ලංකාවේ ගොඩාක් මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයෝ ගොඩක් ඉන්නවා මේ ප්‍රශ්න මැද්දේ සාර්ථක වෙච්ච අය. අපි ඒගොල්ලන්ගේ අවවාද උපදෙස් ඒගොල්ලන්ගෙන් අත්දැකීම් අරගෙන ඒවා අපිට එකතු කරගෙන අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා අපි ඉදිරි එන කොටස් වලදී අපි කතා කරමු නේද? අනිවාර්යයෙන්. අපි එහෙනම් මේ අදට එහෙනම් අපි සමුගමු. ඔව් එහෙනම් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට කොලම්බෝස් වෙනුවෙන්. අයබෝවන්.